කොළඹ කෞතුකාගාරේ අපු ඒක ඕනේ. අනේ මිනිස්සු උදේට නැගිට්ටාම මේ තේ බොන එකයි පත්තරේ බලන එකයිද වැඩේ ඈ කියන්නේ ඇයි අර කුස්සියේ පෑන්ට් කබඩ් එකේ දොර ගැලවිලා පොඩ්ඩක් ගිහලා ඒක හදලා දෙනවකෝ. පෑන්ට් කබඩ් එකේ දොර වල හදන්න කියන්නේ මම වඩුවේද වඩුව විතර දේව හදන්නේ අනිත් මිනිස්සුන්ට බැරිද එනවා කුස්සියේ පැත්ත කෑම ඉල්ලගෙන දෙන්න මං ඊතර කෑම වඩුවට කෑම අනේ Halo. Oh, Pira. මොකද දැන් තත්ත්වේ? ඈ? එතද මේකනේ බං බලා ගෑනුන්ට බුරුල දෙනවා වැඩි. ඒකයි වෙලා තියෙන්නේ උතන. මම ඔබට හැමදාම කියනවනේ. මොකද්ද? නැවෙන්න එපා ගෑනුන්ට. කෙලින්. බුරුල දුන්නේ ගමන් මේ ගෑනු ඔළුවට නගින්නවා. ඔළුවට. ඔව්. මං කියන විදිහට වැඩ කරාම ඔබට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මං කියන විදිහට කරාම්කෝ. හරි. ඒ ටික කළා. දැන් ඔබට කරන්න තියෙන්නේ ගෑණි නිකන් හරි වචනයක් කිව්වොත් ඔබ ඒකට දෙකක් කියන්න ඕන. ඔව්. ඔබ දැන් ඔතේ ලුණු නැත්තම් ඔබ ගිහින් ලුණු දාගෙන හරියන්නේ නැහැ නේ. ඔබ ගෑන්ට කියප සද්දයක් දාපන්. තාලා ලුණු ටිකක් දාන්න කියලා ඔබ කියන්න ඕන. දැම්මද යාළුවෝ? මම මේ දාන්න ආවේ ලුණු. කවුද? පිරිස්? පිරිස්ත් එක්ක තමයි මේ පොඩක් තුල චක්වචක් කරලා කතා කරන්නේ. මාත් එක දවසක ඉන්න වචනයක්වත් කතා කරනවද? පත්තරේ බලනවා, ටීවී බලනවා. මොකද්ද මේකේ තේරුම? හරි. ඔව්. හරි මං එන්නම්. මොකක්ද? මං එන්නම්. මිස්ටර් පිරිස්. මිස්ටර් පිරිස්. ඔව් මේක ඔව් සද්ද නෑ. ඔව් මං සිග්නල් නෑ මං තියා. ඇයි තිබ්බේ? මිස්ටර් පිරිස් දැන් මිස්ටර් පිරිස් තමයි මේ ඔන්න වලින් වැඩක් නෑ මට. මේ අපි නිදාගන්න කාමරේ එහා පැත්තේ බිත්තිය කපරාරු එහෙම් පිටියේම කඩාගෙන වැටිලා. ඉතින් දැක්කේ නැද්ද? පොඩක් අතලා දානවකෝ. කපරාරුව දන්න මම මේසන් බාස් කෙනෙක්. මේසන් බාස් නම් විතරද ඕක කරන්නේ? ගෙවල් වල මිනිස්සු ඕක කරන්නේ නැද්ද? වෙන ගෙවල් වල මිනිස්සුත් ඕක කරනවා. අපේ ගෙදර මිනිහට තමයි මෙලෝදියක් බැරි. එනවා කුසිය පැත්තේ දෙන්නන් අද හොඳ සිනිච්ච පුඩියක් කන්න. වැඩක් කරන්න බෑ ගෙදර. මහ ලොකෝට ඉන්නවා පිරිමියෙක් කියලා. බලනවා කාල පාල ගාලා පිරිමියෙක් හැටි. හොදට ගෑනුන්ට උදව් කරනවා. මේ මන් දන්නේ මමත් ගත්තා මේ වගේ පිරිමියෙක් නම් ජීවිතේට ලෝකෙ විතර. Halo. Pira. Moka. දත් දෙකක් කැඩෙන්න ගැහුවා. දැන්ද? දැන් මොකද කරන්න ඉතින්? හරි. අපි මේ ඔය සම්බන්ධයෙන් ඔෆිස් එකේදී හම්බෙලා කතා කරමු. ඔය සම්බන්ධයෙන් එහෙනම් හවසට කතා කරමු. හම්බ. බයි. දත් දෙකක් තියෙනවා මෙහෙනම්. යෝ බෙට්‍රා. කෑමක නැද්ද? යෝ පරක් වෙනවා. යෝ බෙට්‍රා. අද කෑම නැද්ද? කෑම? මොන කෑමද? දැන් සුමානයක් වෙනවා. ටීවී එක කැඩිලා. හදලා දෙන්න කියනවා. කන්නකට ගන්න නෑනේ. ඉතින් කොහොමද මං කෑම හදන්නේ? ඔන්න කිය සුමාන ගියා අර මේ විල්සන් සිල්ලාගේ මේ කුකරි ප්‍රෝග්‍රෑම් එක. ඒක හදන්න කියලා දුන්නානේ ජාති හොද්දා.
අයියෝ මට බලන්න හම්බුනේ දැක්කෙම ටීවී එකේ ගිහින් ටික විතරයි. අපේ ළමයින්ට කාටුන් බලන්න බෑ, මට ඉගෙන ගන්න බෑ, පොත්තක් හදන හැටි. ඉතින් කොහමද කෑම දෙන්නේ? කෑම ඉන්නේ. යෝ පෙට්‍රා මං මේසන් බාස් කෙනෙක්වත් වඩු බාස් කෙනෙක්වත් මිකෑනික් කෙනෙක්වත් නෙවෙයි. හරි. මම උපාධිධාරී රජයේ සේවකයෙක්. තේරුණාද? උපාධිධාරී රජයේ සේවකයා. ටීවී එකක් ගන්නත් හදන්න බැරි. අනේ කියලා වැඩක් නෑ ඔය ගැන නම් ඉතින්. හදාගන්න නම් කුටි මම කාට හරි කියලා උක. යෝ පෙට්‍රා එහෙනම් අදත් කෑම නැතුව යන්න නේද? ආජාරේ Barin Barin Ada barin nedda Ada barin nedda Yo Petra Moko Apa ni yang doli ni එහෙම තමයි යන්නේ ජෝලි අපිට. ඔයාට මම උදේ වැඩ 3ක් කිව්වා නේද? පොඩේ මම කිව්වා මම එකක් කළේ නෑ. මේ මෙච්චර සම්තෝෂෙන් ඉන්නවා මම දැක්කේ. අපි දෙන්න කසාද බඳපු දවසේ උදේ පාන්දර හොඳ සම්තෝෂෙන් ඉන්නවා දැක්කා. ඊට පස්සේ දැක්කේ මොකද අද පඩි දවසේ කියලා රවටුනාද? නෑ. ඔයාට මං කිව්වා නේද අද උදේ වැඩ 3ක්. ඔයා එකක්වත් කළේ නෑනේ. ඉතින් අර එහා පැත්තේ බෝඩ් වෙලා ඉන්නවනේ මල්ලි කෙරේ. ඔව්. මං ඒ මල්ලිට කිව්වා. ඒ මල්ලියල වැඩ 3ම කළා ගියා. මොනවා? එයා කීයක් දුන්නද? කීයක් දුන්නේ? එයා මට කරන උපකාරයට එයාත් මගෙන් උදව් දෙකක් ඉල්ලුවා. හැබැයි එක උදව්වක් කළොත් එයා මගේ වැඩ 3ම කරලා දෙනවා කියලා කිව්වා. පොඩ්ඩෙන් දැන් මොනවාද? එයා මගෙන් උදව් දෙකක් ඉල්ලුවා. ඒ එක උදව්වක් හරියට කරලා දුන්නොත් මගේ වැඩ 3ම කරලා දෙනවා කියලා කිව්වා. ඔය වැඩ 3 මට වැඩ නෑ. මොනවාද අර දෙක මොනවාද? එයා කිව්වා මේ හොඳ රෙද්දකින් එයාට ෂර්ට් එකක් මහලා දෙන්න කියලා. අනිත් එක මේ එහෙම නැත්තම් එයාට මේ කිස් එකක් දෙන්න කියලා කිව්වා. ඔයා කමිසයක් ඒ කොල්ලට මාලා දීලා මේ වැඩ 3ම කරගත්ත නේද? අනේ යෝ පෙට්‍රා පිස්සුවක් තියනවද? මං තේර කෙනෙක් ඒ මිනිහට මේ කමිස මහලා දෙන්න. මං මේ මිනිහට කිස් එකක් දුන්නා.
ඉතින් රුපියල් දෙකක් නෑ මේ තොපිය තියාගන්න. කොට්ටාව වන්නේ පිටිය මහාලගම කොටුව පිටකොටුව වාඩිකත්තා. ඔයා ටිකට් ගත්තද? අංකල් ටිකට් ගන්න කොහමද අංකල්? ටිකට් ගන්න. ඒ නිදි මේ බස් එකේ මේ ටිකට් ගන්න. සාන්ති. මේ මොනවා කමියක්ද? අයියේ මේ ටිකට් ගන්න මේ සාන්ති කාලේ හරියන්නේ සාන්තිගෙන් ගිහලා අල්ල ගන්න මගෙන් ටිකට් ගන්න. කොහොමද යන්නේ? මොකද්ද? ටිකට් ගන්න. මොන ටිකට් එකක් ගැනද දරුවා පවසන්නේ? දැන් ඔයා කොහාටද යන්නේ? අන්නේ එහෙට ටිකට් එකක් ගන්න. මොනවා කර්මයක්ද? කොට්ටාව රන්නේ පිටිය මහානගර පිල්ලවල පිටකොටුව. අද කොහාටද ගන්නේ? දරුවා මම යන්නේ සංසාර ගමන යන මට මොන ටිකට්ද? මේ අයියේ මේ බස් දුවන්නේ කොහොම අමාරුවෙන් අපි ෆිනෑන්ස් ගෙවලා හොඳේ. මේ ෆයිල් නම් කරන්න එපා. කරුණාකරලා ටිකට් ගන්න. මේ මොන කල මාරයිනේ. දරුවා සංසාර ගමන යද්දි ෆිනෑන්ස් එකතු කරන්න ලෑස්ති වෙන්න එපා. පින් රැස් කරගන්න පින්. ඒ මට මේ බලහක මේ වාසේ මේ මාමේ මේ අයියේ තාත්තේ මේ මාමේ ෆිනෑන්ස් කම්පැනි වලට ගියාම පින් ගත්තට උන් ගන්නෙ නෑ. උන් ගන්නෙ රල්ලි. කරුණාකරලා මගේ මල පන්නන්න නැතුව ටිකට් ගන්න. නෑ. මේ සංසාර ගමන යද්දි තමුසෙලා වගේ කුකුල් කේන්තිකාරයෝ ඕන තරම් මුණ ගැහෙනවා ඊලන්දාරියා. ඒකකින්වත් මගේ සංසාර ගමන නවත්තන්න බෑ. මේ අයියේ මේ ඔයි තමුසෙක සංසාර ගමන මගුල යනකොට බස් එකෙන් බහලා පයින් යනකොට මේවට නැග්ගේ මොකද්ද උනේ? මගේ සංසාර ගමන කාටවත් කෙලවර කරන්න බෑ ඒ ආකාරයට. මේ අංකල් මෙන්න මේ ටිකට් එක ගන්නවා. නැත්තම් එහෙම තමුසෙක සංසාර ගමන නෙමෙයි මගේ සංසාර ගමන අහවර වෙන්නේ මේ දෙකම හත්තුරු වෙන්නොත් එහෙම. මල්ල කරුමෝ තමුසෙලා අපේ බස් එකට යකෝ මේ මිනිස්සු නගින්නේ. මල්ල කරුමයක්ද වන්ද? ඒක තියාගන්නවා. ටිකට්ටුවක්. සාන්ති. තමයි මකුල සාන්ති. මේ කටහරින් ඉන්නෝයි. කවුද බස් එකට මිනිස්සු නගින්නේ නැහැ. කොට්ටාව මාරගම වන්නේ පිටිය කොට්ටාව මාරගම කොටුව පිටකොටුව. හරි අම්මා නෑ. යයි අරු බස් එකේනවා. මේ නැගණිය කොයිබටද යන්නේ? මම මේ සංසාර ගමන යනවා. මම හිතුවා පිටකොටු යනවා කියලා. නැගණිය ඔබගේ දෑත ඉතාම සිවුම. මොකද අතින් අල්ලන්නේ? නැගණිය පාන් කෑල්ලකට බටර් ටිකක් තැවරුවාම උගුරෙන් පල්ලෙහාට බස්ස ගන්න ඉතාම පාසුයි. ඒ වගේ තමයි සිව්මැලි කාන්තාවකගේ අතින් අල්ලගත්තාම මේ සංසාර ගමන යන්න ලේසි නැගණිය. අංකල් මේ ගෑන් ළමයට කරදර කරලා ප්‍රශ්න ටික කරන්න බෑ. මේ බස් වල ප්‍රශ්න ටික කරන්න බෑ. හොඳේ. නැගණිය ඔය තා වයින්නවා. මේ ඔයි මාමේ අයියේ ඔය තම්සගේ බූරනට වහ ගන්නවා කොයි. මොන කර්මයක්ද මේක? අනේ බුදු අයියේ මේ සාන්ති මේ බකමෝනෝ මේ මිනිස්සුන්ට කරදර කරන්න එපා මිනිස්සු. අපට ප්‍රශ්න මොන මල කර්මයක්ද මන් දන්නේ. වාඩි වෙනකොට එකක් තියෙන වාඩි වෙනවා. සාන්ති. මොන කර්මයක්ද? කොට්ටාව වන්නේ පිටිය මහානගම නුවේ වල කිල්ලවල පිටකොටුව. මේ කොන්දොස්තර මලයන්ද? ඇයි කොන්දොස්තර මලයන්ද? මොකද බෙරියන් දෙන්නේ කෑ ගහන්නේ? මේ කරුණාකර රතාචාර්යයට කියන්න පෙළපෙනෙන සිනමා ශාලාව ගාවින් මාව බස්වල යන්ට කියලා. මට මේ වාතේ බහිනවලු බකමුණ බහිනවලු මේ සාන්ති බහින්න මේ අංකල් අයි මොකද මේ හෝල් එක ගිහින් බහින්නේ සංසාර ගමන යන්නේ නැද්ද? කොහොම හෝල් එක ගිහින් බහින්නේ? මල කරුවේ. දරුවා සංසාර ගමන චිත්‍රපටිය දාලා තියෙනවා ඒ පෙනෙන හෝල් එකේ. මම බහින්නේ සංසාර ගමන චිත්‍රපටිය බලන්න. මේ රතාචාර්ය දරුවා මම නම් සංසාර ගමන චිත්‍රපටිය බලන්න යනවා. නුඹ ටිකක් පරිස්සමෙන් පදෝපන්. නැත්තම් බස් එකේ ඉන්න ඇගේ සංසාර ගමන කෙලවර වෙන්න පුළුවන්. සාන්ති. ඔයි බයිලා ඔයි
මේ රස්සාවට ආව විතරයි. ගෙදරි. මේ මොකද? මොකද්ද? හලෝ මොකද්ද? යෝ මම මේ රස්සාවට ආවා විතරනේ. ඔය ගෙදරදී මතක් වෙන්නේ නැද්ද ඔයගලන්ට? ඈ? මේ දැන් මේම කරන්න ඕන. හරිද? ළමයට ස්විම් ක්ලාස් යන්න කියන්න. මම සල්ලි ගිහින් දෙන්නම්. නෑ මම මෙහෙම කරන්නම් එන. මම බැංකුවට දාන්න ළමයාට කාඩ් එක දාලා ගන්න කියනවා. ඔකේ 2500 නේ. හරි. මොකද දවල්ට එළුමත්? අරන් යන්න. හරි. කාර මතුත් තෝන්නේ. ළමයා ඔන්න ඔක දෙන්න. ඉලින් ඵලයන් බගේ ඩ්‍රයිවිං හොඳ නැහැ කියලා මට දෙතුන් කියලා තියෙනවා. මම බගේ පාර වාහනේ තප්පුවා. මේ බොහොම අමාරුවෙන් හිඟා කාලා ලක්ෂ 60 70ක් දීලා ගත්ත වාහනේ. ඔයාලට අගයක් නෑ. හරිද? හිමින් ඵලයන්. යන්න. අනේ නෝනා මාතුරුන්ට කියන්නේ මම මේම හිඟා ගන්න ඕන මිනිස්සෙක් නෙමෙයි. මම හොඳ රස්සාවක් කරපු මිනිස්සෙක්. මගේ ලොකු පුතා වැඩ කරන්නේ බැංකුවේ. මගේ දෙවෙනි දුව ලොකු කොලෙජ් එකක ඉගෙන ගන්න යා ස්විමින් කරන්න. ඒකට මම මාසෙට බොහොම ලොකු මුදලක් ගෙවන්න ඕනේ. තමුන්නාන්දලට කියන්න මගේ තුන්වෙනි කොල්ලා ක්‍රිකට් ගහනවා. මට ඕනේ ඌව මාස්ටර් බ්ලාස්ට් කෙනෙක් කරන්න. ඒකට ජීවිත වියදම් යනවා. කොහොමද මගේ කොල්ලා හයව ගහනකොට මහත් වෙලා ටීවී එකේ බලනකොට ඕගොල්ලෝ දෙන සල්ලි වලින් තමයි මම මේව කරන්නේ. අනේ දෙන්න මම පිනට ගියක් අනේ නෝන රුපියල් 10ක් තව 40ක් නැද්ද 50ක් කවන්න කොණ්ඩ පිටිච්ච වෙච්චා. අනේ වාතුලේ වතේ වාතුක බලලා අනේ දිනවද ගියක් හරි කොල්ලට උගන්නන්න. අනේ නෝන පිටිච්ච වෙයි පිනට තමයි මගේ දරුවෝ නෝන පිළිගන්න දැන් තවත් තුනකින් මාළු කෑල්ලක් කාලා අම්මපා එන්නමගේ ළමයි උගන්නන්න. නෝනා මෙතන රුපියල් ඉච්චයි මොනවා කරන්නද? තව 30ක් දෙන්න 50 වෙන්න. ඕකට තව කීයක් හරි දාලා ළමයට බැට් එකක් අරන් දෙනවා. බැට් එකක් දැන් කීයද? 7ක් විතර නොටි මෙතන 6000 ක් අඩු ඉන්නේ තව. ඕල විසිට දෙනවා. ඒක වතරක් හැදෙනවා බලන්න. අනේ වාතුලේ පතේ වාතුක බලලා මේ අනිත් එක කැක්කුමයි හොරගහලම අම්මේ අයියෝ අම්බෝ කොණ්ඩ අනේ අම්මේ නාගණේක ලේසි නෑ අම්මෝ මිනිස්සුන් සල්ලි නැද්ද මේ ඈ කේල් දෙක තුන දෙන්නේ කේල් දෙක තුන ගන්න පුළුවන් ඒ ගාන ఛේ මිනිස්සු කල්පනා කරන්න බෑ කො මේ රුපියල් දෙක තියලා කොහොමද මේ ජීවත් වෙන්නේ කියලා අම්මගේ අම්මෝ තේන අමාරුවක් අපෝ මේ කතාවක් කියන්නයි යන්නේ. මේක කල්පනාවෙන් ආන්න ඕනේ හොඳේ. මම මේ නෝනලගේ මහත්තුරුන්ගේ මාල කඩලා තියෙනවා. පර්ස් වලට ගහලා තියෙනවා මේ වගේ රත්තරන් මහත්තුරුන්ගේ. මේ පර්ස් බලලා බැනලා තියෙනවා සල්ලි නැහැනේ කියලා. මම මේ ඇත්තමයි කියන්නේ. අම්මපා කියන්න මේ වගේ සුදු නෝනලගේ කාපාට මාල මං කඩලා තියෙනවා. ගෝල් නේද එක්ස්පීරියන්ස් එකකින් කිව්වේ මං ඒ තරම් ජරා වැඩ කරපු කෙනෙක් දැන් මං එහෙම නෑ හරි හොඳයි කැම්ප් එකෙන් තමයි මාව හොඳ කළේ මේ කකුල නෑ ඉතින් මං කියන්නේ දැන් මං ඒ වගේ වැඩ කරන්නේ නෑනේ ඉතින් මට කීය හරි දෙනවනම් මං ඒ විදිහටම ජීවත් වෙනවා මාත්‍ය ආක බලාගෙන ඉතියොත් මට පරණ රස්සාවම තමයි ඉතින් කරන්න වෙන්නේ. මාත්‍යගේ ආක බලා ඉඳීම මට කියන්නේ පරණ රස්සාව කරන්න කියලා ආයාචනාවක්ද?
මොකද කියන්නේ නෝනා මම ඇත්තනේ කියන්නේ. අයියෝ මුළු ඇඟම රිදෙනවා. කොහොම ඉඟා කනවද මන්ද මේවා දාගෙන. ඊට වඩා හොඳයි රස්සාවක් කරන එක. අම්බා. අයියා ස්ට්‍රෝං දාන්න ඩියක. ඒ කියන්නේ මගේ කීලි කරුතක මම හොරෙක් නේ. අනේ මගේ කීලි කරුතක දීපන්ටෝ. කොහෙද මගේ නුක මගේ? උඹේ කොහෙද? මේක මගේ මේ බලපන් නේද? මේ ඒරියාවක ඕනේ ඉංගන්න එකකින් ආපුවා මම ඉංගා කරන මේ කීලි කරුතක මේක. ඒ ඒරියාවකින් මේ බලන්න මගේ බඩු ලයිසන්ස් එක දෙවුම් එකේ. ලයිසන්ස් මේ බලන්න මගේ බඩු ගන්න. පාල